සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ආෆ්ටර් A levels මොකද කරන්න කියලා. මේක වැඩිපුරම වැදගත් වෙන්නේ රිසල්ට්ස් ආව නංගිලා මල්ලාට තමයි. මොකද දැන් එයාලා ඉන්නවා මොනවද කරන්න කියලා හිතා ගන්න බැරිව කොටාසක්. අන්න ඒගොල්ලන්ට තමයි විශේෂයෙන් මේක කියන්නේ. එන්න මුලින්ම විශ් කරනවා හොඳට රිසල්ට්ස් ඇවිල්ලා කැම්පස් යන්න පුළුවන් වෙලා ඉන්න නංගිලා මල්ලාලා හැම කෙනෙක්ටම. ඒ වගේම කැම්පස් යන ලකුණු අඩු හරි විෂයක් අසමත් හරි නංගිලා මල්ලාට කියන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන නංගිලා මල්ලාට කියන්නේ ඔයාලා දුක් වෙන්න එපා. ටයිම් ටේබල් එකක් හදාගෙන මගහැරිච්ච දේවල් හොඳට බලලා ආයෙ හොඳට බලාගෙන ඊළඟ පාර විභාගෙ ලියන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට දැන් හොඳ කැම්පස් යන්නත් බැරි ඒ වුණාට විෂයන් තුන සමත් වෙලා ඉන්න නංගිලා මල්ලාට අපි කතා කරමු මොනවද ලංකාවේ තියෙන ඔපචුනිටිස් ගැන. එතකොට ලංකාවේ තියෙන ඔපචුනිටිස් වලින් ප්‍රධානම දේ තමයි ඕපන් යුනිවර්සිටි එක. ඕපන් යුනිවර්සිටි එකට අරුණාම ඇක්වයිනස් කොලෙජ් එක, ඒ වගේම NSBM, NIBM, ස්ලින්ටෙක්, සිනෙක්, ඒ වගේම SLTC වගේ කැම්පස් තියෙනවා. ඒවා UGC එකේ අප්‍රූව් වෙලා තියෙන කැම්පස්. ඊට අමතරව කවුරු හරි කෙනෙක් කැමති නම් ටීචර් කෙනෙක් වෙන්න විද්‍යාපීඨ ටීචින් කොලෙජස් තියෙනවා. ඒ වගේම කවුරු හරි කැමති නම් එක දැන් අර මං කිව්ව යුනිවර්සිටිස් වලට අමතරව ඊට වඩා රජයේ මැදිහත් වීමක් තියෙන ඩිප්ලෝමා එකක් පටන් අරගෙන ඩිග්‍රී ලෙවල් එකට යන්න පුළුවන් ආයතනයක් තමයි වොකේෂනල් ට්‍රේනින් කොලෙජස් කියන්නේ. එතකොට ඒ වගේ දේවලුත් ඔයාලට පුළුවන් අර කැම්පස් යන්න බැරි විෂයන් තුන සමත් වෙලා ඉන්න නංගිලා මල්ලාට try කරලා බලන්න. එතකොට මේ වගේ දේ යුනිවර්සිටි එකක් හරි කොලෙජ් එකක් හරි try කරද්දී අපි මුලින්ම බලන්න ඕනේ ඒ යුනිවර්සිටි එක හරි කොලෙජ් එක හරි UGC approved වෙලා තියෙනවද? ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ approved ආයතනයක්ද කියලා. එහෙම කළොත් විතරයි ඔයාලා ගන්න ඩිප්ලෝමා එකට හරි ඩිග්‍රී එකට හරි වැලිඩිටි එකක් තියෙන්නේ. ලංකාවේ වගේම ලෝකෙ කොහේ වුණත් වැලිඩිටි එකක් තියෙන්නේ. ඔයාලා ඩිග්‍රී එක ගන්න ඩිග්‍රී එක හරි ඩිප්ලෝමා එක හරි ගන්න ආයතනයේ UGC approved වෙලා තිබ්බොත් විතරයි. එතකොට මම දැන් ඒකත් කිව්වේ ලංකාවේ තියෙන ඔපචුනිටිස් ඊට අමතරව කවුරු හරි කෙනෙක් කැමති නම් පිට රටකට ගිහිල්ලා ඉගෙන ගන්න. තමන්ගේ පවුලේ අයට හැකියාවක් තියෙනවා නම් තමන් වෙනින් වේදම් කරන්න. ඔයත් කැමති නම් පිට රටකට ගිහිල්ලා ඉගෙන ගන්න. එහෙම අයට තමයි එහෙම ලංකාවේ වගේ තියෙන පොපියුලර් ඩෙස්ටිනේෂන් තමයි ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්ඩ්, ඒ වගේම යුරෝප් කන්ට්‍රි ගත්තොත් එහෙම දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ෆින්ලන්ඩ්, ස්වීඩන්, ඒවා ඊට අමතරව ජර්මන්, ෆ්‍රාන්ස් ඒ වගේ යුරෝප් කන්ට්‍රීස් වලට යන එක. ඊට අමතරව ඉස්සර ඉඳන්ම තිබ්බ දැනුත් තියෙන අවස්ථාවක් තමයි චයිනා. චයිනා ගත්තොත් ඉස්සර නම් ගොඩක් ප්‍රසිද්ධ වුණේ MBBS වලට. ඒ කියන්නේ වෛද්‍ය උපාධියට තමයි චයිනා ප්‍රසිද්ධ වුණේ. ඒ වුණාට දැන් කාලයක් තිස්සේ ඉඳන් චයිනා වල වෛද්‍ය උපාධියට අමතරව ඉංජිනේරු, නර්සින්, ෆාමසි, ඒ වගේම ඇග්‍රිකල්චර් ෆීල්ඩ්, ඊට අමතරව කොමර්ස් ෆීල්ඩ් එක, ස්ටැට්ස් වගේ ඒ වගේ ඉකොනොමික්ස් පැත්තට බර ෆීල්ඩ් වලට දැන් චයිනා වල අවස්ථාව තියෙනවා. එතකොට චයිනා අයි තෝරගන්නේ කියලා අපි හිතුවොත් එහෙම චයිනා වල යුනිවර්සිටිස් අපි චයිනා වල ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තමයි චයිනා වල এডুকেෂන් එක ක්වොලිටි නැහැ කියන එක. ඒ වුණාට ඒක බොරුවක්. චයිනා වල এডুকেෂන් එක ලංකාවේ এডুকেෂන් එක වගේම ක්වොලිටි ඊටත් වඩා ක්වොලිටි කියලා තමයි කියන්න පුළුවන් චයිනා වල ඉගෙන ගන්න. මමත් ස්ටුඩන්ට් කෙනෙක්. මම චයිනා වල ඉගෙන ගන්න කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ චයිනා වල এডুকেෂන් එක ලංකාවේ এডুকেෂන් එකටත් වඩා ක්වොලිටි කියන්නේ. එතකොට ඒ ක්වොලිටි එකට එකක්ම හේතුවක් තමයි චයිනා වල යුනිවර්සිටිස් තියෙන්නේ. ඔයාලා බැලුවොත් එම වර්ල්ඩ් යුනිවර්සිටි රෑන්කින්ග්ස් වල තියෙනවා, QS තියෙනවා. ওই යුනිවර්සිටිස් රෑන්කින්ග් වල චයිනීස් යුනිවර්සිටිස් ඒවා ගත්තොත් එම ඒවා ගොඩක් හයි රෑන්කින් වල තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා හැමෝම දන්නා චයිනා කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක දිනෙන් දිනම අප්ඩේට් වෙන මේ රටක්. එතකොට චයිනා වල ඒ ටෙක්නොලොජි අප්ඩේට් එක චයිනා এডুকেෂන් වලත් තියෙනවා. එතකොට ඔයාලා චයිනා වලට ආවොත් එහෙම ඔයාලා බැචලර්ස් ඩිග්‍රී එකට ආවොත් එහෙම ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන් චයිනා වල ටෙක්නොලොජි එක এডুকেෂන් එක විතරක් නෙමෙයි ට්‍රාන්ස්පෝර්ට් වල ඒ වගේම හැමදේම පාරට ගියත් මොන දෙයකට ගියත් ඔයාලට এডুকেෂන් ඒ ටෙක්නොලොජි එකේ ඇඩ්වාන්ස්මන්ට් එක දැනගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව තමයි දැන් ඔයාලා බැචලර්ස් ඩිග්‍රී එකට චයිනා වලට ආවොත් එහෙම ඔයාලට පුළුවන් චයිනා වලම මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න. ඊට පස්සේ ඒකෙන් PhD එකක් කරන්න පුළුවන්. PhD එකකින් පස්සේ ඔයාලා කැමති නම් ඕන්න තවදුරටත් ඉගෙන ගන්න කැමති නම් පෝස්ට් ඩොක් එකක්. ඒ වගේම එහෙම ඉගෙනගෙන ඔයාලා කැමති නම් යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් වෙන්න උනත් පුළුවන් චයිනා වල.
මොකද චයිනීස් මිනිස්සු අපි ලංකාවේ මිනිස්සුන්ට වඩා ගොඩක් හાર્ඩ් වර්කින් මේගොල්ලෝ. එතකොට මෙයාලගේ හાર્ඩ් වර්කින් එක අපිට මාස්ටර්ස් කම්ප්ලීට් කරන්න හරි PhD එකක් කම්ප්ලීට් කරන්න හරි ඕනේ සයන්ටිෆික් පබ්ලිකේෂන්ස් ගානක් තියෙනවා. එතකොට ලංකාවේ මාස්ටර්ස් කරන PhD කරන කෙනෙක්ට වඩා ලොකු සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට මේ චයිනා වලින් හදා ගන්න පුළුවන්. එහෙම අපේ අන්තිම ගෝල් එක අපේ අන්තිමට ඕනේ අපිට ලෙක්චර් කෙනෙක් වගේ වෙන්න නම් එහෙම يعني ඇකඩමික් කැරියර් එකකට වගේ යන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ බැචලර්ස් වලට චයිනා වලට ඇවිල්ලා එතනින් පස්සේ මාස්ටර්ස් PhD දක්වා යන්න. දැන් ඇකඩමික් කැරියර් එකක් වෙන්න ඕනේ නැහැ. ඔයාලට ඕනේ ඉන්ඩස්ට්‍රියල් කැරියර් එකක් නම් යන්න ඒත් පුළුවන් බැචලර්ස් වලින් පස්සේ ඔයාලගේ භාෂාවත් එක්ක භාෂාව හදාගෙන මෙහි තියෙන ප්‍රධාන පෙළේ ආයතනයකුණත් වැඩ කරන්න යන්න පුළුවන් ඔයාලා භාෂාව හදාගත්තා. එතකොට චයිනා වල තියෙන ඔපචුනිටිස් වලින් මම මුලින් කිව්වා වගේ MBBS වලට අමතරව ඔයාලා කැමති නම් නර්සින් වලට එහෙම නැත්නම් ෆාමසිස්ට් වලට එහෙම නැත්නම් ඔය ෆිසියෝതെරපි රේඩියෝതെරපිස්ට් වගේ ඒ වගේ ඩිග්‍රීස් ඒ වගේම ඇග්‍රිකල්චර් රිලේටඩ් ෆීල්ඩ් එක්කම තියෙනවා. ඒ කියන්නේ ක්‍රොප් සයන්ස්, ඇනිමල් සයන්ස්, ප්ලාන්ට් සයන්ස්, ෆුඩ් සයන්ස් ඒ වගේ හැම එකක්ම තියෙනවා. ප්ලාන්ට් බයොලොජි ඒ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම බයෝටෙක්නොලොජි දැන් ලෝකයේ අලුතෙන්ම දියුණු වෙන එකක්. ඊට අමතරව කොමර්ස් කරපු නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට එන්නම් පුළුවන් ඕන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්, ඉන්ටර්නැෂනල් ඉකොනොමික් ඇන්ඩ් ට්‍රේඩ්ස්, ස්ටැටිස්ටික්ස් ඒ වගේ කොමර්ස් කරපු නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට පුළුවන් ඔයාලා කැමති නම් ඒ වගේ ෆීල්ඩ් එකකට යන්න බැචලර්ස් වලට මෙහාට එන්න. එතකොට මං කලින් චයිනා වල ගත්තොත් එහෙම අපිට පුළුවන් චයිනා වල ස්කෝලර්ෂිප්ස් හොයාගන්න. ඒ කියන්නේ දැන් ඔයා රට පිට රටකට ගිහලා ඉගෙන ගන්නත් කැමති. ඒත් ඔයාගේ ෆැමිලි එකට ඔයාට ගොඩක් ෆැමිලි එකෙන් ඔයාට ගොඩක් සපෝට් කරන්න බැරි නම් ෆයිනෑන්ෂියලි ඔයාට පුළුවන් චයිනා වල ස්කෝලර්ෂිප්ස් හොයාගන්න. එතකොට ස්කෝලර්ෂිප්ස් හොයාගන්නකොට චයිනා වල ප්‍රධාන වශයෙන්ම තියෙන ස්කෝලර්ෂිප්ස් කාණ්ඩ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි චයිනීස් ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරන ස්කෝලර්ෂිප් එක. ඒ කියන්නේ අපි හැමෝම කියන CSC ස්කෝලර්ෂිප් එක. ඊට අමතරව තියෙනවා මෙහි ප්‍රොවින්ෂියල් ගවර්න්මන්ට් වලින් ඔෆර් කරන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. මියුනිසිපල් ගවර්න්මන්ට් වලින් ඔෆර් කරන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඊට අමතරව යුනිවර්සිටි එකෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඔෆර් කරන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. එතකොට මේ හැම එකක්ම අපිට අපේ පර්ෆෝමන්ස් ඒ කියන්නේ A level results අනුව ඉසෙට් ස්කෝර් එක අනුව අපිට පුළුවන් මේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න. එතකොට මේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි දැන් මෙහි චයිනා වල ගත්තොත් එහෙම චයිනා වල මේන් ඉන්ටේක් දෙකක් තියෙනවා. එකක් තමයි සැප්තැම්බර් ඉන්ටේක් එක, අනිත් එක තමයි මාර්තු ඉන්ටේක් එක. එතකොට සැප්තැම්බර් ඉන්ටේක් එකට ඔයාට එන්න ඕනි නම් කියන්නේ දැන් මේ 2025 සැප්තැම්බර් වල ඉන්ටේක් එකට ඔයාට එන්න ඕනි නම් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම සබ්මිට් කරන්න ඕනි මයි 31 වගේ වෙද්දී ඔයාගේ ඩොකියුමන්ට් සබ්මිට් වෙලා තියෙන්න ඕනි. සැප්තැම්බර් ඉන්ටේක් එකට ඔයාට එන්න ඕනි. එතකොට ඔයාට එන්න ඕනි ඊළඟ මාර්ච් ඉන්ටේක් එක. ඒ කියන්නේ 2026 මාර්ච් ඉන්ටේක් එක කරන මේ අවුරුදු දෙසැම්බර් වගේ වෙද්දී ඔයාගේ ඩොකියුමන්ට් සබ්මිට් වෙන්න ඕනි. මාර්ච් ඉන්ටේක් එකට ඇඩ්මිෂන් එකක් ගන්න ඕන. එතකොට ඔයා ඒවට හදා ගන්න ඕනේ ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒව ඔක්කොම ඒ කියන්නේ ඔයාලා කැමති නම් ඔයාලා චයිනා ඉන්න කැමති නම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ මොනවද යන්න ඕනේ පාත් එක කොහොමද කියන්නේ ඒවම අපි ඔක්කොම ගයිඩ් කරනවා. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ පේජ් එකේ ලින්ක් එකයි අපේ ඊමේල් ඇඩ්‍රස් එකයි. ඔයාලා කවුරු හරි කැමති නම් ඒවට අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒවන් අපි ගයිඩ් කරන්න කැමතියි. සල්ලි ගන්නේ නැහැ ප්‍රශ්න අහුවට මොනවටවත්. ඔයාලට මේ නොමිලේ කියලා දෙන්න කොහොමද ඇප්ලයි කරන්න ස්කෝලර්ෂිප්ස් හොයාගන්න ඕනේ එහෙම කියලා. එතකොට තව දෙයක් කියන්න ඕනේ චයිනා වල ස්කෝලර්ෂිප්ස් වලින් මම කලින් කිව්වා වගේ ඔයාට ෆැමිලි එකෙන් ඔයාට සපෝට් කරන්න බැරි නම් එතකොට මේක අවුරුදු 4ම ස්කෝලර්ෂිප්ස් නෙමෙයි හම්බ වෙන්නේ. පළවෙනි අවුරුද්දට තමයි ස්කෝලර්ෂිප් එක හම්බ වෙන්නේ. ඔයාගේ පර්ෆෝමන්ස් අනුව තමයි ඔයාට පළවෙනි අවුරුද්දේ හම්බ වෙන ස්කෝලර්ෂිප් එක දෙවෙනි අවුරුද්දට තියනද නැද්ද කියලා තීරණය කරන්න. එතකොට මේ අර ඔයාගේ ඇකඩමික් පර්ෆෝමන්ස් කියන්නේ ඇකඩමික් පර්ෆෝමන්ස් හොඳටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ඔයා කරන්න ඕනේ ඔයාගේ GPA එක. කියන්නේ grade point average කියන එක. ඒක බැච් එකේ ළමයි බැච් එකේ ඉන්න ප්‍රමාණයත් එක්ක ඔයා ඔයාගේ highest GPA කියන්නේ batch top second වගේ ඔයා හොඳට GPA එක maintain කරන්න හිටියොත් එහෙම ඔයාට හොඳටම ස්කෝලර්ෂිප් second year එකේ ස්කෝලර්ෂිප් එක ගැන බය වෙන්න දෙයක් නැහැ.
එතකොට දැන් මගෙන් ඇහුවේ නැතත් කමන්නේ ඔයාලා කවුරු හරි කෙනෙක් චයිනා එන්න කැමති කෙනෙක් කවුරු හරි දැන් චයිනා එඩියුකේෂන් කන්සල්ටන්ට් කරන කෙනෙක් ගාවට ගිහිල්ලා ඇහුවත් ඔයාලා ඒව ගැන දැනුවත් වෙලා ඉන්න කවුරු හරි ඔයාලට කියන්න පුළුවන් අවුරුදු 4ට මේ ස්කෝලර්ෂිප් එක තියෙනවා එහෙම කියලා එහෙම වෙන්නේ නැහැ ඒ වගේ ඒක පළවෙනි අවුරුද්දට විතරයි ඔයාලට ස්කෝලර්ෂිප් එක හම්බ වෙන්නේ. ස්කෝලර්ෂිප් එක හැම අවුරුද්දෙම ඇනුවල් රිනියුවල් එකකට යනවා. ඔයාගේ කලින් අවුරුද්ද ඇකඩමික් පර්ෆෝමන්ස් හොඳයි නම් තමයි ඔයාලට දෙවෙනි අවුරුද්දේ ස්කෝලර්ෂිප් එක හම්බ වෙන්නේ. එතකොට මෙහෙ ඇවිල්ලා නිකන් ඔය දැන් අලුත් රටකට ඇවිල්ලා ඇවිදී ඉන්න නිකන් අර එක පාට ගෙදර ඉඳලා මෙහෙට තනියෙන් ඉන්නාට පස්සේ අර කුරුල්ලෙක් වගේ නිදහසේ ඉඳලා නම් ඔයාලට ස්කෝලර්ෂිප් එකක් මේන්ටේන් කරන් යන්න බෑ. ඒකට අනිවාර්යයෙන් ඉගෙන ගන්න ෆෝකස් කරන නංගිල මල්ලට තමයි ඒ වගේ ස්කෝලර්ෂිප් එකක් ඇත්තටම ඩිසර්ව් වෙන්නේ කරගෙන යන්නත් පුළුවන් වෙන්නේ. එතකොට තව දෙයක් තියෙනවා මෙහි සමහර ස්කෝලර්ෂිප් දැන් ඔයාගේ ඉසෙඩ් එක ගොඩාක් වැඩි නම් ඒ කියන්නේ ඔයා ලංකාවේ කැම්පස් යන්න පුළුවන් වෙලා ඉන්න නම් කෙනෙක් මල්ලි කෙනෙක් නම් කියන ඔයාගේ ඉසෙඩ් එක ගොඩක් වැඩි. එතකොට ඔයා ලංකාවේ කැම්පස් යන්න පුළුවන් ඒත් ඔයා ලංකාවේ කැම්පස් යන්න කැමති නැහැ ඔයා කොහේ හරි පිටරටක ඉගෙන ගන්න කැමති නම් එහෙම නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට උනත් චයිනා ඇප්ලයි කරන්න පුළුවන් එහෙම නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ට ලොකු වාසියක් තියෙනවා මොකද ඔයාලගේ ඉසෙඩ් එක වැඩි එතකොට මේ සමහර ස්කෝලර්ෂිප්ස් තියෙන කියන්නේ හොඳ ලොකු ස්කෝලර්ෂිප්ස් තියෙනවා ටියුෂන් එකයි ඇකමඩේෂන් ෆ්‍රී හම්බ වෙලා මාසෙට පොඩි ගාණක් අතට හම්බෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අර මං කිව්වා වගේ හොඳට විසෙඩ් එක වැඩි නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට පුළුවන් ඒ වගේ ලොකු හොඳ ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට මේ අර ගෙදරින් සල්ලි ඕනේ එන්නේ නැහැ ජීවත් වෙන්න මාසේ අර ස්කෝලර්ෂිප් එකෙන් හම්බෙන ගාණ ඔයාට ඇති වෙනවා මාසේ පිරිමහගෙන ජීවත් වෙන්න. එතකොට මම මේ වීඩියෝ එකේ අන්තිමට වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් මම කලින් කිව්වනේ ඔයාලා චයිනා ඇප්ලයි කරන්න පුළුවන් ඇයි කියලා. ඒ කියන්නේ ඔයාලට ගෙදරින් සපෝට් කරන්න බැරි කෙනෙක් තමයි. ඒ වගේම පිටරට ඉගෙන ගන්න ආස කෙනෙක්. එතකොට දැන් ගෙදරින් සපෝට් කරන්න බැරි කෙනෙක්ට ස්කෝලර්ෂිප් එකක් හම්බුණාට දැන් ලිවිං වලට ඒ කියන්නේ මාසයක් ජීවත් වෙන්න කොච්චර විතර ඕනේද කියලා අදහසක් අන්තිමට මම කියන්නම්. මොකද එතකොට ඒකත් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලට තීරණයක් ගන්න චයිනා ඇප්ලයි කරන්න. එතකොට සාමාන්‍ය එක ළමෙක්ට ඩෝම් එක ඒ කියන්නේ ඩෝම් එකේ හොස්ටල් එකේ ඉන්නවා නම් මං කියන්නේ නෑ ගයක් ඇපාර්ට්මන්ට් රෙන්ට් කරන් ඉන්න එක ගැන නෙමෙයි මං කියන්නේ ඩෝම් එකේ ඉන්නවා නම් එතකොට මාසෙට රුපියල් 25000ක් 30000ක් වගේ ප්‍රමාණයකින් ඔයාට ඉන්න පුළුවන් මාසයක් කාලය ඉඳලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කැන්ටින් එකෙන් 3 වෙලම කෑවත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට උයාගෙන කන්නත් පුළුවන් කැන්ටින් එකෙන් 3 වෙල කෑවත් ප්‍රශ්නයක් නැහැ. රුපියල් 25000 30000ක් අතර ප්‍රමාණයකින් ඔයාට හොඳටම කාලා බීලා ඉන්න පුළුවන්. එතකොට මම ඒක අන්තිමටම කිව්වේ අදහසක් ගන්න මොකද ෆැමිලි එකෙන් සපෝට් කරන්න බැරි නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මන්ත්ලි කොච්චර යයිද කියලා කියන්න තමයි මම ඒක ගැන කිව්වේ. ඉතින් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් කමෙන්ට් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ Facebook page එකට හරි email address එකට හරි ඔයාගේ ප්‍රශ්න යොමු කරන්න අපි අනිවාර්යෙන් උදව් කරනවා. හරි එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. තව ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ එනකම් අපි පරණ වීඩියෝස් බලන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. bye bye.